සුබ දවසක් යාළුවනේ. අද ගම්මිරිස් පැලයක් නිවැරදිව හිටව ගන්න කොහොමද කියලා බලමු. මුලින්ම මේ වගේ හොඳ ගම්මිරිස් පැලයක් තෝරගන්න. දැනට මාස දෙකක විතර කලින් පොට් කරගත්ත පැලයක් නේ. මේ පැලය ලබා ගන්නදී හොඳ පෞෂාකිකී පැලය ලබා ගන්න ඕන. අවුරුදු 5ක් 10ක් අතර පැරණි හොඳ අස්වැන්නත් ලබා දෙන ශාකකින් තමයි මේක ලබා ගන්න ඕන. ඉතින් මේ වගේ නිවැරදි පැලයක් තෝරගෙන කොහොමද මේක හරියටම හිටව ගන්න කියලා බලමු. අපි දැන් පැලේ හිටව ගන්න එළිය වටේ සුද්ධ කරගෙන හොඳ වලක් කපා ගමු. ඊට පස්සේ බලමු කොහොමද මේ පැලේ නිවැරදිව හිටවන්නේ කියලා. මේ පොට් එකේ මේ පැලය මේ පිටිපස්සේ මේ තියෙන කෑල්ලේ මෙහෙම ඇද්දම ලේසියෙන්ම මේ පැලේ මේ විදිහට ගලව ගන්න පුළුවන්. මේකත් නැවත ප්‍රයෝජනෙට ගන්න පුළුවන්. තව එකපාරක් විතර පොට් කරගන්න. මොකද මේක දැනට මාස දෙකක් විතර තාම දීරලා නැහැ. ඒ හින්දා ආයෙ ප්‍රයෝජනෙට ගන්න පුළුවන්. යාළුවනේ මේ තියෙන්නේ මම තවත් ඒ වගේ හිටවගත්ත පැලයක්. ඔය පැලේ හිටවද්දිම මේ වගේ පැලේ වර්ධනය වෙලා තියෙනවා නම් අනිවාර්යයෙන්ම මේ ගිනිසිරියා ගහට තියලා මේ පැලය හොඳින් බැඳ ගන්න ඕන. ඒ කියන්නේ මේ ගම්මිරිස් පැලේ මුල් මේ ගිනිසිරියා ගහට අල්ලගත්තට පස්සේ කිසිම ගැටලුවක් නැහැ. ගොඩක් කට්ටිය කරන වැරද්දක් තමයි මේ ගම්මිරිස් පැලය ගිනිසිරියා ගහට තියලා බැඳගනිද්දී ගොඩක්ම රෙදිපටි සහ ලණු භාවිත කරනවා. ඉතින් මම නම් ඒක අනුමත කරන්නේ නැහැ. මොකද මේ ගම්මිරිස් බහ ඉක්මනින් වර්ධනය වෙනවා. ඒ වගේම තමයි මේ ගිනිසිරියා ගහත් ක්‍රමයෙන් විශාල වෙනවා. එතකොට අපි අර ලණුවකින් හරි මොකකින් හරි බැඳගත්තම අනිවාර්යයෙන්ම මේක ගම්මිරිස් ගහ තද වෙනවා. එතකොට ගම්මිරිස් ගහේ වර්ධනයට අනිවාර්යයෙන්ම බලපානවා. ඉතින් මම අනුමත කරන්නේ මම කරන දේ තමයි මෙන්න මේ වගේ මම ඔයාලට පෙන්නන්නම්. ගම්මිරිස් පැලයක් හිටවද්දි සාමාන්‍යයෙන් මම කරන්නේ මේ වගේ පොල් කොලයකින් අපිට බැඳගත්තා නම් කිසිම ගැටලුවක් වෙන්නේ නැහැ. සාමාන්‍ය මාසයක් විතර යද්දි මේ ගම්මිරිස් ගහේ මුල් මේ ගිනිසිරියා ගහට අල්ලගන්න. එතකොට කිසිම ගැටලුවක් වෙන්නේ නැහැ. මේ පොල් කොලේ මාසයක් වගේ යනකොට වේලිලා බුරුල් වෙලා ඒක ස්වභාවිකම ගම්මිරිස් මේ ගිනිසිරියා ගහෙන් අයින් වෙනවා. එතකොට අපිට කිසිම ගැටලුවක් නැහැ. අපිට ආයෙ ආවිල්ලා මේක තද වෙලාද කියලා බලන්න දෙයක් නැහැ. කිසිම ගැටලුවක් නැහැ. ස්වභාවිකම මෙන්න මේ පොල් කොලය මේ ගහෙන් ඉවත් වෙනවා. එතකොට කිසිම ගැටලුවක් නැහැ. ගම්මිරිස් ගහේ වර්ධනයට බාධාවක් වෙන්නෙත් නැහැ. සාර්ථකව ගම්මිරිස් වල උඩට යනවා. එතකොට ඔයාලට තව දෙයක් මේකට භාවිත කරන්න පුළුවන්. කෙසෙල් ගස් වල කෙසෙල් පට්ට, ඒ වගේම මේ පරිසරයෙන් හොයාගන්න ওই මදු වැල් වගේ වැල් ಜಾති භාවිත කරන්න පුළුවන්. කිසිම ගැටලුවක් නැහැ. ඒ වගේ දේවල් භාවිත කරන්න ලණු, රෙදිපටි වගේ දේවල් වලින් තද කරලා බඳින්න එපා. ඉතින් මෙන්න මේ විදිහට ගිනිසිරියා අතු ගම්මිරිස් පැලේ මුලට දාන එකෙන් වෙන්නේ ස්වභාවිකවම මේ නයිට්‍රෝජන් පොහොර එක ගම්මිරිස් ගහට ලබා දෙනවා. මේක ගම්මිරිස් පැල වලට විතර නෙමෙයි, ගම්මිරිස් කරල් හැදෙන වර්ධනය වුණ හැම පඳුරකටම හොඳයි. අස්වැන්නට 130ක් ඍජුවම මෙන්න මේ ගිනිසිරියා අතු ගම්මිරිස් පැලේ මුලට දාන එකෙන් වලට වාසියක් ගන්න පුළුවන්.